ඉතින් සුබ දවසක් වේවා යාළුවනේ. ඔබ හැමෝටම සාදරයෙන් පිළිගන්නවා පාරාට HSL YouTube channel එකට. අද අපි බලමු කොහොමද ඉග්නිෂන් ස්විච් එකක් වැඩ කරන්නේ කියලා. විශේෂයෙන්ම ඔය වගේ බයික් එකේ තියෙන, එහෙම නැත්නම් ත්‍රී වීල් එකේ තියෙන, ඒ වගේ කුඩා වාහනවල තියෙන සරලම වයර් 4ක ඉග්නිෂන් ස්විච් එකක් වැඩ කරන විදිය තමයි අද ඔයාලට කියලා දෙන්නේ. ස්විච් එකක් ගලවලා එහි අභ්‍යන්තර සැකැස්මත් එක්ක එහි කනෙක්ෂන් කොහොමද තියෙන්නේ කියලා තමයි අද අපි ඔබට මෙම වීඩියෝ එකේ ඉදිරිපත් කරන්නේ. මේ තමයි අපි ඔබට ඉදිරිපත් කරන්න යන අපි ගලවලා ඔබට නිරූපණය කරන්න යන ඉග්නිෂන් ස්විච් එක. මෙහි බාහිරින් ඔබට බලා ගන්න පුළුවන් ස්විච් එක ගලවලා අතර ගත්තට පස්සේ පාට 4ක වයර් 4ක්, කළු පාට වයර් එකක් තියෙනවා, සුදු ඉරක් තියෙන, කොළ පාට වයර් එකක්, රතු පාට වයර් එකක් හා තව තනි කළු පාට වයර් එකක්. සාමාන්‍යයෙන් පොවයර් වෙහිකල් ඉග්නිෂන් ස්විච් එක තියෙන මේ වයර් 4, මේ වයර් කෝඩ් 4 තමයි වයර් පාට 4 මේ තියෙන්නේ. ස්විච් එක ඔන් කරන අවස්ථාවේදී හා ස්විච් එක ඔෆ් වෙලා තියෙන අවස්ථාවේදී ඇතුලේ තියෙන ටර්මිනල් සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා මෙම වැඩ දැනුවත් කිරීම අපි ඔබට ඉදිරිපත් කරන්නේ තාම සරලව. ඔබට ඔබේ වාහනේ තියෙන බයික් එකේ තියෙන ස්විච් එක කොහොමද වැඩ කරන්නේ කියලා හරියටම පොඩ්ඩක් දැනගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අපිට එහෙම ගලවලා තියෙන අභ්‍යන්තර සැකැස්ම තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා ඇති එක පැත්තකින් අර වයර් 4 සම්බන්ධ වෙන ටර්මිනල් 4ක් තියෙනවා. ඊට පස්සේ වයර් 4 සමග එම ටර්මිනල් 4 සමග සම්බන්ධ වෙන තවත් ස්විච් ප්ලේට් සහිත කොටසක් තියෙනවා. ස්විච් එක තියෙනවා යතුරෙන් ඔන් ඔෆ් කරද්දී කරකැවෙන කොටසක් එක්ක ස්විච් එක තියෙනවා. ඔබට පේනවා ඇති මේ කුඩා ප්ලේට් තියෙනවා. ඇත්තටම මේක සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් ස්විච් එකක්ම තමයි. නමුත් තරමක් සාමාන්‍ය ස්විච් වලට වඩා මේක වෙනස් වෙනවා. මොකද මේක ඇත්තටම වෙනස් වෙන්නේ මේක ක්‍රියාත්මක කරන්න යතුරක් අවශ්‍යයි. ප්‍රධාන වෙනස ඒක තමයි මේ ස්විච් එකේ ඔබට දකින්න ලැබෙනවා. එසේ නැත්නම් මේකත් අර අනිත් සාමාන්‍ය ස්විච් වගේ 2way, 1way, 2way, 3way කියලා ස්විච් වර්ග ගොඩක් තියෙනවා. ඒ හා සමානමම ක්‍රියාදාමයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. නමුත් මෙහි වෙන්නේ මෙම ස්විච් එක ඔන් ඔෆ් කිරීම සඳහා ඔබට යතුරක් අවශ්‍යයි. ඒක තමයි එකම වෙනස වෙන්නේ මෙම ස්විච් එක භාවිතා කිරීමේදී. මේ වගේ පොඩි ස්ක්‍රීන් දෙකක් දාලා මේ වගේ පොඩි යකඩ බෝල, එහෙම නැත්නම් බයිසිකල් බෝල වගේ දෙකක් දාලා තියෙනවා. මේ දෙකෙන් තමයි ඇත්තටම අර බඳ වටා ඉතාම ස්මූත් ලෙස ස්විච් එක ගමන් කරන්නේ. ඒ නිසා තමයි ඒක අර වඩා පහසුවෙන් ගමන් කරන්න ඕන නිසා තමයි මෙම ස්ක්‍රීන් දෙක හා එම කුඩා යකඩ බෝල දෙක මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ ස්විච් එක, මෙම ඉග්නිෂන් ස්විච් එක ගැන අභ්‍යන්තර සැකැස්ම ගැන අවබෝධයක් ඇති. මේක තමයි හිතියන අර ප්ලේට් ටික මෙම ස්විච් එක සමග සම්බන්ධ වෙන මෙම ස්විච් එකේ මෙම ටර්මිනල් සමග මේ ආකාරයට සම්බන්ධ වෙන ප්ලේට් එක තමයි මේ තියෙන්නේ. මේ වගේ ප්ලේට් දෙකක් තියෙනවා මේ ස්විච් දෙක දෙපැත්තටම. ඒකට පොඩි ස්ප්‍රීන් එකක් දාලා තමයි ටෙන්ෂන් එක හදලා තියෙන්නේ. මෙතෙන්ට පොඩි ස්ප්‍රීන් එකක් තියෙනවා. ඒ හරහා තමයි ටෙන්ෂන් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ සිදු වෙන්නේ අපේ ස්විච් එක දාලා යතුරෙන් කරකවද්දී ඇතුළෙම මේ අභ්‍යන්තරයේ තියෙන මෙම කොටස භ්‍රමණය වෙලා මේ අභ්‍යන්තරයේ තියෙන මෙන්න මේක තමයි ඇත්තටම මේ ආකාරයට කරකැවෙන්නේ. අපිට දැන් යතුර නැති නිසා, මේක යතුර නැති නිසා තමයි අපි මෙහෙම කරන්නේ. නැත්තම් ඇත්තටම මෙන්න මේ කොටස තමයි මේ ආකාරයට ස්පර්ශ වෙන්නේ. මෙම කොටසක් නෙවෙයි. මෙම කොටස මේක කිසිම චලනයක් මේ කොටස සිද්ධ වෙන්නේ නැහැ. චලනය සිද්ධ වෙන්නේ මෙන්න මේ කොටස පමණයි. මෙයටත් දෙපැත්තෙන් මෙන්න මෙතෙන්ට ස්ප්‍රීන් දාලා, ඔබ කලිනුත් දකින්න නැති ස්ප්‍රීන් දෙකක් දාලා, කුඩා යකඩ බෝල දෙකක් දාලා අර කවරෙස් සමග ඉතාම ස්මූත් ලෙස භ්‍රමණය වෙන ආකාරයේ සැකැස්මක් තමයි හදලා තියෙන්නේ. එවිට කිසිම හිරයක් නැතුව, තදවීමක් නැතුව එම යකඩ බෝල දෙක හරහා මේක දෙපැත්තට කරකවා ගන්න පුළුවන්. ඒ සිද්ධ වෙන්නේ යතුරු දාලා, මෙතනින් අපි යතුරු දාලා මේක ස්විච් එක ඔන් ඔෆ් කරද්දී මේ කොටස තමයි දෙපැත්තට වෙලා
මෙන්න මේක මේ ආකාරයට වෙන්නේ. එතකොට මේක තමයි මේ ආකාරයට ස්විච් එක සමග මේ ටර්මිනල් සමග සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කොටස් දෙක. අපිට පේනවා ඇති දැන් මෙහි එක වයර් එකක් තියෙනවා කළු පාට වයර් එකේ සුදු පාට ඉරක් යන එකක්. මේක තමයි ඇත්තටම CDI කිරි ස්විච් එකට යන වයර් එක. මේක කොළ පාට වයර් එකක් තියෙනවා. මේක ග්‍රවුන්ඩ් එහෙම නැත්නම් එර්ත් වයර් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ රතු පාට වයර් එකක් තියෙනවා. ඒ වයර් එක තමයි බැටරියට යන පවර් දෙන ලයින් එක. ඒ කියන්නේ ධන ලයින් එක. තව කළු පාට විතරක් තියෙන ලයින් එකක් තියෙනවා. ඒක තමයි ඇක්සසරිස් වලට යන ලයින් එක. කියන්නේ මේ කියන්නේ තුපාංග වලට යන ලයින් එක තමයි මේ තියෙන්නේ. දැන් යාළුවනේ අපි දැන් බලමු කොහොමද මේ ස්විච් එක සමග සම්බන්ධ වෙලා මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට මෙතන පැහැදිලි රූප සටහනක් තියෙනවා. මේ තියෙන ස්විච් එක ඕෆ් අවස්ථාවේදී තියෙන තත්ත්වයන් තමයි මේ ඔබට මෙතන ඇත්තරම දක්වලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ස්විච් එක ඔන් අවස්ථාවේදී තියෙන තත්ත්වයන් තමයි මෙතන දක්වලා තියෙන්නේ. ස්විච් එක ඕෆ් අවස්ථාවේදී මෙන්න මේ ආකාරයට තමයි මේ සැකස්ම තියෙන්නේ. ඒ කියන්නේ බ්ලැක් හා රෙඩ් කියන කළු පාට හා රතු පාට වයර් දෙකේ සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන ප්ලේට් එක පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්ලේට් එක මෙන්න මේ ඔබට තියෙන ප්ලේට් එක මේ සමග සම්බන්ධ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඔය ආකාරයේ ඔය පද්ධතිය. ඇත්තටම එතකොට ප්ලේට් එක තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඔන්න ඔය ආකාරයට තමයි ප්ලේට් එක තියෙන්නේ. එවිට මේ පැත්තේ ප්ලේට් එක අපිට තියෙන්නේ මේ ආකාරයට. මේ පැත්තේ ස්විච් එක සම්බන්ධ වෙලා තියෙනවා ග්‍රීන් හා බ්ලැක් එක. බ්ලැක් ඇන්ඩ් වයිට් එක තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒක සම්බන්ධ වෙලා තියෙන එකට එක ස්විච් වෙලා තියෙන්නේ. ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. හැබැයි මේ පැත්තේ ස්විච් එකේ ඔබට පේනවා ඇති මේ පැත්තේ ස්විච් එක ඔන් වෙලා නැහැ. ඒ කියන්නේ රෙඩ් එකයි බ්ලැක් එකයි ඔන් වෙලා නැහැ. ඒ කියන්නේ කරන්ට් එක මේ හරහා පාස් වෙන්නේ නැහැ. ඒ අවස්ථාව තමයි මැෂින් එක යන්ත්‍රය ඕෆ් වෙලා තියෙන්නේ. බයික් එක හෝ මෙම ස්විච් එක පාවිච්චි කරන උපකරණය ඔන් වෙලා ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇක්සසරිස් ඕෆ් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ ඔබට ඒක හොඳින්ම පේනවා ඇති. මේ අවස්ථාවේ ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ. රෙඩ් හා බ්ලැක් එක අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇක්සසරිස් ඕෆ් වෙලා තියෙන්නේ. මේ හරහා කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. ඊළඟට එන්ජින් will not start. ඒ කියන්නේ එන්ජින් ස්ටාර්ට් වෙන්න විදියකුත් නැහැ. හැබැයි මෙන්න මේ දෙක CDI කිල් ස්විච් එකේ ඉඳලා යන ස්විච් එක ග්‍රවුන්ඩ් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ ඕෆ් වෙලා තියෙන අවස්ථාව. හොඳයි යාළුවනේ අපි දැන් බලමු කොහොමද ස්විච් එකේ ඔන් අවස්ථාවේදී ඇති වෙන තත්ත්වය කියලා. එහිදී ඇත්තටම ඔබට පෙන්වන්නම්. එහිදී තියෙන තත්ත්වය තමයි මෙන්න මේ ආකාරයේ සැකස්මක් තමයි ස්විච් එක අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක මේ ආකාරයට ඔන් එකේ තියෙන්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ. බ්ලැක් හා රෙඩ් එක එකිනෙකට මෙන්න මේ ප්ලේට් එක මගින් සම්බන්ධ වෙලා තියෙන්නේ. හා ග්‍රීන් හා බ්ලැක් ඇන්ඩ් වයිට් එක මේ දෙක ඩිස්කනෙක්ට් වෙලා තියෙන. ඒ කියන්නේ මේක සම්බන්ධයක් නැහැ දැන්. මේ දෙකේ සම්බන්ධය ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. බ්ලැක් හා රෙඩ් එක සම්බන්ධ වෙලා තියෙන මේ ආකාරයට මෙම ප්ලේට් එක මගින් අභ්‍යන්තර ස්විච් එකේ අභ්‍යන්තරේ. ඊළඟට ග්‍රීන් හා බ්ලැක් ඇන්ඩ් වයිට් කළු සුදු වයර් එක හා ග්‍රීන් වයර් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙන. ඒ කියන්නේ ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඔබට මෙතන හොඳින්ම පේනවා ඇති. දැන් මේ ස්විච් එක ඔන් අවස්ථාවේ තියෙන්නේ. මෙතනට තමයි ඔන් වෙනකොට මේ පොසිෂන් එක එන්නේ. ඊට පස්සේ වෙන්නේ බ්ලැක් හා රෙඩ් අතර ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් එන 12 වෝල්ටේජ් එක මෙම බ්ලැක් වයර් එක හරහා වෙනත් ඇක්සසරිස් වලට යනවා. ඒ කියන්නේ මෙම වාහනේ හෝ මෙම උපකරණයේ අනිත් කොටස් වලට විදුලිය ගමන් කරනවා. ඒ අතරතුරම ග්‍රීන් හා බ්ලැක් ඇන්ඩ් වයිට් වයර් දෙක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කිල් ස්විච් එතකොට CDI කිල් ස්විච් එක ග්‍රවුන්ඩ් වෙලා නෙවෙයි තියෙන්නේ. එම නිසා මෙන්න මේ අවස්ථාවේදී ඇක්සසරිස් ඔන් වෙලා තියෙන්නේ. අවස්ථාවේදී තමයි එන්ජින් will start. ඒ කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ රෙඩ් වයර් එක අනිවාර්යයෙන්ම බ්ලැක්
වයර් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේ ස්විච් එකේ විදියට. green wire එක හා black and white wire එක disconnect වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ආකාරයට ඊටාම සරල සකස්මක් තමයි වයර් හතරක ignition switch එක තියෙන්නේ. මෙහි ඇත්තටම වඩා වැදගත්ම දේ තමයි ඔබගේ වාහනේ යතුරු හදිස්සියෙන් නැති වුණොත් අතරමඟදී නැති වුණොත් ඔබ වාහනේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් යතුරට ඔබට මේ සම්බන්ධව දැනුමක් තියෙනවා නම් ඔබගේ ස්විච් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැනුමක් තියෙනවා නම් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබගේ වාහනේ පණ ගන්න පුළුවන්. ඔබගේ බයික් එක පණ ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සම්බන්ධව වඩා අවධානයෙන් ඉන්න බොහෝ අවස්ථාවල ඔබට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඔබට යාළුවනේ මේ වීඩියෝ ප්‍රයෝජනවත් යයි හිතුණා නම් ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, අන් අයට බලා ගන්නත් එක්ක ෂෙයා කරන්න. අපි තවත් වැදගත් වීඩියෝකින් ආපසු හමු වෙමු. එතකන් ස්තුතියි.